ගයිස් අද අපි අන්කන්ටැක්ටඩ් ට්‍රයිබ්ස් ගැන පොඩ්ඩක් කතා කරමුද? මේ අන්කන්ටැක්ටඩ් ට්‍රයිබ්ස් කියන්නේ අපේ ග්‍රහලෝකයේ තියෙන වනාන්තරවල ජීවත් වෙන අද වෙනකන් කාර් එකක්, ප්ලේන් එකක්, ස්මාර්ට්ෆෝන් එකක් දැකලා නැති ගෝත්‍රිකයෝ වගේ මිනිස්සු කොට්ටාස වලට. මේ අන්කන්ටැක්ටඩ් ට්‍රයිබ්ස් කියන්නේ ඒ නමේ කියවෙන විදිහටම නූතන ශිෂ්ටාචාරයත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැති මිනිස් කොට්ටාස වලට. ඔයාලා මේ මැප් එක බැලුවොත් මේ මැප් එකේ ඔය හැම රතු තිතකින්ම පෙන්වන්නේ අපි මේ විදිහ හඳුනාගෙන ඉන්න ඒ වගේ ට්‍රයිබ්ස් ජීවත් වෙන තැන්. මේ මිනිස්සු අන්කන්ටැක්ටඩ් විදිහටම තියන්න. එහෙම නැත්නම් ඒ මිනිස්සුත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නේ නැතුව ඒ විදිහටම ඒ කට්ටියට ඉන්න දෙන්න අපි බොහොම ඇක්ටිව්ලි උත්සාහ කරනවා. ඒකට ගොඩක් හොඳ හේතු ටිකකුත් තියෙනවා. මේ එක හේතුවක් තමයි ආරක්ෂාව. දෙගොල්ලන්ගේම. ඒ කට්ටියගේ වගේම අපේ. මේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නෙට තියෙන හොඳ උදාහරණයක් තමයි ජෝන් ෂාවුගේ කතාව. ජෝන් ෂාවුට ඕන වෙනවා නෝත් සෙන්ටිනල් අයිලන්ඩ් වල ඉන්න මේ වගේ ගෝත්‍රිකයෝ කට්ටියකට ක්‍රිස්තියානි ධර්මය උගන්වන්න. කොහොම හරි මේ උත්සාහය ඇතුලේ එයාට එයාගේ ජීවිතෙත් නැති වෙනවා. නූතන මිනිස්සු මේ වගේ අන්කන්ටැක්ටඩ් ට්‍රයිබ්ස් හම්බෙනකොට ඒ දෙපැත්තටම ගොඩක් ලොකු රිස්ක් එකක් තියෙනවා. අපි හින්දා ඒ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මීට කලින් කවදාකවත් හම්බෙලා නැති ලෙඩ රෝග ඉන්ට්‍රොඩියුස් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඒ මිනිස්සු බය හින්දා ගොඩක් කලහකාරී විදිහට හැසිරෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ඒ මිනිස්සු ඒ ජීවත් වෙන විදිහට බාධා කරන්න අපිට තියෙන අයිතිය මොකද්ද? මම මේ වෙනකන් කිව්වේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එකක් විතරයි. දැන් තමයි හරි ස්ටෝරි එකට එන්නේ.